අපි පොඩි කාලින්දම්ම ඉස්කෝලෙ ගිහිල්ලා ක්ලාසස් වලට ගිහිල්ලා අපේ ඔළුව දැනුවෙන් පුරෝගන්නවා. හැබැයි ජීවිත ඉස්සරහට යන්න සාර්ථක වෙන්න ඕන සමහර දේවල් කිසිම ඉස්කෝලකින් උගන්නන්නේ නෑ. මම තර්ඩියක ඉගෙනගන්න කාලේ කළුබෝවිල හොස්පිටල් එකේ මට හම්බෙනවා ආච්චියම්ම කෙනෙක්. අපි සාමාන්‍යයෙන් උදේට හොස්පිටල් එකට ගිහිල්ලා හිස්ටරි ගන්න ඕනේ. ඒ කියන්නේ අපි පේෂන්ට්ස් අත් එක්ක කතා කරලා ඒ ලෙඩේ සම්බන්ධ විස්තර දැනගන්න ඕනේ. ඉතින් මම කළුබෝවිල අස්සි සම්බන්ධ අපොයින්ට්මන්ට් එකක් අපි කියනවා ඕතෝපීඩික් අපොයින්ට්මන්ට් කියලා. ඉතින් මෙන්න මේ අපොයින්ට්මන්ට් එකේදී මම දවසක් උදේ ගිහිල්ලා ඔන්න හිස්ටරි ගන්නකොට මට හම්බුණා හිස්ටරි ගන්න ආච්චියම්ම කෙනෙක්. ඉතින් මේ ආච්චියම්මා කිව්ව කතාවකින් මම ජීවිතයට ගොඩක් වටින පාඩමක් ඉගෙන ගත්තා. ඉතින් මේ ආච්චියම්මා ඇත්තටම අවුරුදු 76ක් වගේ වයස වෙන ආච්චියම්ම කෙනෙක්. මේ ආච්චියම්මා ඇත්තටම මේ හොස්පිටල් එකට එන්න හේතු වෙලා තිබ්බේ යාගේ කලවස්තියේ බිඳීමක්. අපි ඔකට කියනවා neck of femur fracture කියලා. ඉතින් මේක වෙලා තමයි ඇත්තටම මේ ආච්චියම්මා හොස්පිටල් එකට ඇවිල්ලා තිබ්බේ. ඉතින් මම දැන් මේ ආච්චියම්මත් එක්ක කතා කරගෙන යනකොට දැන් මේ ආච්චියම්මට දැන් ඔන්න අස්ථි බිඳීමට අමතරව තව ගොඩක් ලෙඩ රෝග තියෙනවා. දියවැඩියාව, ප්‍රෙෂර්, ඊට පස්සේ ඊටත් අමතරව ආතරයිටිස් මෙන්න මේ වගේ ලෙඩ රෝග ගණනාවක් මේ ආච්චියම්මට තිබ්බා. හැබැයි මං ඇහුවා දැන් අපි අහන්න ඕනේ මොනවද බොන බෙහෙත් ඒ වගේ දේවල් අහනකොට ආච්චියම්මා කියනවා මම පුතේ මේ බෙහෙත් නම් බොන්නේ නැහැ. මම හරියට ක්ලිනික් යන්න හම්බුනේත් නැහැ. මම ඇත්තටම ඉස්සර බෙහෙත් ගත්ත ડોක්ටර් කෙනෙක් හිටියා. මං ඉතින් දැන් නම් ඉතින් ඇත්තටම වැඩි බෙහෙත් ගන්න යන්නේ නැහැ කියලා. ඉතින් මං ඇහුවා ඇයි ඒ දැන් මං අහනකොට අවුරුදු 3-4කින්ම හරියට බෙහෙත් අරගෙන තිබුණේ නැහැ. ඉතින් ඇත්තටම මේ ආච්චියම්මා කලින් මේ ලෙඩ ඔක්කොටම පොදුවේ බෙහෙත් අරන් තිබ්බේ ප්‍රයිවට් ගිහිල්ලා හම්බෙලා ડોක්ටර් කෙනෙක්ගෙන්. ඉතින් මෙන්න මේ වෛද්‍යවරයා වසර 4කට හෝ 5කට කලින් මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේකත් ආච්චියම්ම මට කිව්වා. ඉතින් මං ඇහුවා ඇයි ආච්චි දැන් ඒ ડોක්ටර් නැති වුණා කියලා ඔයාට වෙන ડોක්ටර් කෙනෙක් ළඟට යන්න පුළුවන්. වෙන ක්ලිනික් එකකට යන්න පුළුවන්. වෙන ડોක්ටර් කෙනෙක් හම්බලා ප්‍රයිවට් හරි බෙහෙත් ගන්න පුළුවන්. මං ඇහුවා මොකද්ද මේකට හේතුව? ඇයි ඔයා මේක ડોක්ටර් කෙනෙක් නැති වුණා කියලා ඇයි මේ ලෙඩ රෝග වලට බෙහෙත් ගන්න නැතුව හිටියේ කියලා මං ඇහුවා. එතකොට මට හම්බුනේ මෙන්න මෙහෙම උත්තරයක්. ආච්චියම්මා කියනවා මම ඊට පස්සේ ඇත්තටම ડોක්ටර්ස් ළඟට ડોක්ටර්ස්ලා හම්බෙන්න ගියා බෙහෙත් ගන්න. හැබැයි අර කලින් ડોක්ටර් වගේ මට අනිත් කිසිම ડોක්ටර් කෙනෙක් හරි ගියේ නැහැ. ඒ ડોක්ටර් ළඟට මට යන්න හිතුන්නේ නැහැ. ඒක නිසා මං ගියේ නැහැ. ඉතින් මොකද්ද මේකට හේතුව? ඇත්තටම ඒ ආච්චියම්මා කලින් අර අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු 15කට 20කට ආසන්න කාලයක් එක වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් අරන් තිබ්බා. ඉතින් ඒ වෛද්‍යවරයා මේ ආච්චියම්මට හරිම කරුණාවෙන් සලකලා තියෙනවා සහ ඒ ආච්චියම්මට හොඳට ඇහුම්කන් දීලා හොඳට කතා කරලා hina වෙලා මෙන්න මේ වගේ ගොඩක් හොඳින් ඒ ආච්චියම්මට සලකලා තියෙනවා. ඉතින් මේක නිසා ඒ ආච්චි අර වෛද්‍යවරයා මිය ගියාට පස්සේ කිසිම වෛද්‍යවරයෙක් ළඟට නොයා ඉඳලා තියෙනවා. මොකද අර කලින් බෙහෙත් ගත්ත වෛද්‍යවරයා තරම් මේ ආච්චියම්මට කවුරුත් හිතට සෙට් වෙලා නැහැ. ඉතින් මම මේකෙන් තේරුම් ගත්ත දේ තමයි අපිට කොච්චර දැනුමක් තිබ්බත් අපි කොච්චර දක්ෂ වුණත් අපි ජීවිතේ කොතන හිටියත් අපිට ජීවිතේ ඉස්සරහට යන්න වැදගත්ම වෙන ස්කිල් එකක් තමයි කමියුනිකේෂන් කියන එක. සහ අපි මිනිස්සුන්ට සලකන විදිය. එතකොට අපිට මේ කමියුනිකේෂන් ස්කිල්ස් කියන එක ඉස්කෝලේදීවත් කිසිම ක්ලාස් එකකවත් කවුරුත් මැත්තටම කියලා දෙන දෙයක් නෙවෙයි. අපි කොහොමද මිනිස්සුන්ට කතා කරන්නේ, අපි කොහොමද මිනිස්සුන්ට සලකන්නේ. අපි ගොඩක් කරලා ලංකාවේ සමහර කඩවලට ගියාම ඒ කඩවල මිනිස්සු සලක කතා කරන විදිහට අපිට ඒ කඩේට යන්න හිතෙන්නේ නැහැ. හැමෝටම මේ වගේ අත්දැකීම් ඇති. ඉතින් අන්න ඒක තමයි මේ good communication කියන එකේ තියෙන වැදගත්කම. එතකොට අපි මිනිස්සෙක්ට කතා කරන විදිය, මිනිස්සෙත් එක්ක hina වෙලා ඒ වගේම සුහදශීලීව කතා කරන එකේ මනුස්සයට ඇහුම්කන් දෙන එක, එම්පති එක මෙන්න මේ වගේ දේවල් තමයි අපිව අපේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න වැදගත් වෙන්නේ. ඔයා වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ලෝයර් කෙනෙක් වෙන්න පුළුවන්, ඉංජිනේර් කෙනෙක් මොන රැකියාවක් කළත් මේ හැම දෙයකදීම කොහෙදි හරි අපි මිනිස්සුත් එක්ක ගැටෙන තරක් තියෙනවා. සමහර ලාවට ඒක බාහිරින් එන කස්ටමර් කෙනෙක්, පාරිභෝගිකයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් වැඩ කරන තැන ඉන්න තමන්ගේ රැකියාවේ ඉන්න මිතුරන් වෙන්න පුළුවන්. ඉතින් මේ කවුරුත් එක්ක වුණත් අපි කතා කරන විදිහ සහ ගනුදෙනු කරන විදිහ, මේ මිනිස්සුන්ට අපි ට්‍රීට් කරන විදිහ අපේ සාර්ථකත්වයටත් අනිවාර්යයෙන්ම බලපෑමක් තියෙනවා. ඉතින් ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ නම්, ජීවිතේ සාර්ථක වෙන්න ඕනේ නම් අපි ගොඩනගා ගන්න ඕනේ ඉතා වැදගත්ම ගුණාංගයක් තමයි මෙන්න මේ කමියුනිකේෂන් ස්කිල්ස් කියලා කියන්නේ.